අදත් බින් කරුවල වැටෙනකම්ම වැඩ කළා වගේ. මම මෙතන දවස් 35ම මරසුමේ කළා මැරෙනවා. ඒවයි කිසි ගාණක් නැහැ. දැන් ඉතින් කාලා නිදාගෙන හෙට උදේට වැඩට. මේ මොනවයි මොනවා වෙනවද වගේ වගක් නැහැ. දවස් 30ම වැඩ කළා ගෙදරට එන ටිකක් නිදහසේ ඉන්න. ඒකෙන් මගේ කරුමේ තමයි. කරුමේ ඔලක නෙවෙයි මගේ. මෙතන ගෑනු වැඩයි පිරිමි වැඩයි වත්තේ වැඩයි ගමේ වැඩයි ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ මටනේ. මොකෝ ගෙදර පිරිමියෙක් හිටියයි කියලා එක වැඩක් කරනවද? ගෑනු ගා ගිහින් මට තේ එකක් හදන් ඉන්නකෝ. කුසියේ මේසුරේ ඇති උණු වතුර බෝතලේ. රාක්කේ ඇති තේ කොළ. බෝතලේ ඇති සීනි. බිත්තිය ඇලලා ඇති කෝප්පේ. ඉතින් තව මොනවද? මං හිතුවේ මටත් එක තේ එකක් හදාගෙන එයි කියලා. කොහෙද ඉතින් එහෙම හිතක් පහළ වෙන්නේ? ගෙදර ගෑණි ගැන කරුණාවක් තියෙන්න එපාය. අයි පුෂ්පාවම කතා කරන්නේ. ඔයාට තිබුණා නුණු වතුර ටිකක් උණු කරලා අපි දෙන්නටම තේ දෙකක් හදාගෙන එන්න. මම ඇල් තේ බොන්නේ. මට බෑ හැමදාම මෙහෙම තනියෙන් මැරෙන්න. කාව හරි හොයාගෙන එන්න වෙයි. නැත්තම් වැඩ කළාම මම මැරලා යයි. ඉතින් ඔයා කරන්නේ මේ ගෙදර දොරේ වැඩනේ. මාත් ඔයාට පුළුවන් විදිහට උදව් කරන්න. තව වැඩ කරන්නත් මිනිසුන් අරගෙන පඩිනඩි ගෙවන්න ගියොත් අලුත් ප්‍රශ්න ඇති වෙයි. හරි. මම බලන්නම්කෝ. ඔයාගේ තනියටයි පොඩි වැඩ කරගන්නයි කෙනෙක්. මට ඇති තනියක් නෑ. මහයෝ අරන් නම් වැඩ ගන්නවා බොරු. ඊට පස්සේ උන්ගේ අන පනත් රකින්න වෙයි මට. පොඩි එකෙක් නම් කමක් නෑ. තියෙන දෙයක් කාලා කියන දෙයක් අහගෙන ඉන්නේ නැතේ. අනේ මන්දා. පොඩි උන්ගෙන් වැඩ අරගෙන පොලිසි ගානේ ළඟ ඉන්න නෝනොත් ඒ හොඳටම ඇති. ඕව බෙරග ගහ කරන්න පුළුවන් වැඩ නෙමෙයි. මේ ඔෆිස් එකේ ඉන්න කාට හරි කියලා වත්තක ඉන්න ළමෙක් හොයාගන්න බලන්න. මම බලන්න. මේ මොකද අප්පා මේ? මේ ළමයා මෙහෙ ඉඳපු දැන්. ඔයාගේ තනියටයි හදිසියට කඩේකට යවා ගන්නයි. ගෙදර පොඩි වැඩ හැම කරගන්නත් පුළුවන්. මෙච්චර පොඩි එකෙක්? මට මෝ නලව ඉන්න වෙයිද දන්නේ නෑ නෝනා මට වැඩ කරන්න පුළුවන්. මොකක්ද උඹේ නම? ජයසිරි නෝනා. ජයසිරි. හා එහෙනම් බලන්නත් එක්ක කුස්සියට ගිහින් කොස්සගෙන තතු ගාපන්. එන්නකෝ.
බෑග් එකෙන් තියන්න. පුෂ්පා තේ එකක් හදන්න. අනේ මගේ ඇඟ රිදෙනවානේ. ඔයා හදාගන්න. මට එපා. ජයසිරි. උඹට බැරිද තේ හදන්න? පුළුවන් නෝනා. තේ කොළයි සීනිය තියෙන දන පෙන්නන්නෝ. මං හදන්න. ගන්න. තේකොළ තියෙනවා, සීනි තියෙනවා. කීයදලේ? උණු වතුර පාවිච්චි කරද්දී පරිස්සමෙන් ඈ. තේ හදලා තියුණාද? බීලම බලමුකෝ. අපූර්වනේ තේක. මට නම් මෙලෝ රහක් නැහැ. කාටයි පැන් රහයි විතරයි. තේවල තියෙන්නේ කාටයි පැන් රහයි තමයි පුෂ්පා. එහෙනම් නෝනාට උණු වතුර ටිකකුත් දාලා ගේන්නද? උඹ පැහැන්න නැතුව ඉඳින්. ගිහලා මහත් එක්ක රෙදි ටික හොදලා දානවා. ඕනේ. මම පුරුදු විදිහට කරගන්නම්. ජයසිරි දැන් දුන් ටික මාරු කරලා නිදාසේ ඉන්නකෝ. නිදහසේ ඉන්න ඕන නම් මෙහෙ ඉන්න ඕනේ. ගිහලා මිදුලතු කල් දානවා. පුෂ්පා ආපු හැටියෙම ළමටම වැඩ කියන්න එපා. මේ ගෙදරත් එක්ක එපා වෙන්නේ. නෑ. නලව ඉන්න දෙක්කන් අය. ඔත් එක්ක කතා කරලා දිනන්න මම ඉගෙන ගත්තා මදි. උඹට යන්නත් පුළුවන්ද කොල්ලෝ? ටික ටික පුළුවන් නෝනා. එහෙනම් පරිප්පු හදාන්න පොල් ගාපන්. පොල් ගේ පිටිපස්සේ ඇති. උලත් එතනම ඇති. ගෙඩි 5ක් 6ක් විතර ලෙලි ගහපන්. මට එපාම කරපු වැඩේ පොල් ලෙලි ගහන එක තමයි. මං කරන්න. පරිප්පුත් මට ඉව්වේ හැකි. හාල් ගරලා දුන්නොත් බතුත් උයන්න. හාල් ගැරුවොත් බත් උයන එක මහ කජ්ජක්ය. ඔන්න එහෙ හොඬු දෙකක් ලිපේ තියපන්. හෙට උදේටත් එක්ක. එතකොට මහත්තයාට වැඩට යනකොට කෑම ගෙනියන්නේ නැද්ද? ජයසිරි උඹට ඕන නැති දෙයක් නැහැ. උඹ ඔය කට පරිස්සම් කරගනින්. පුෂ්පා මට තුවාය අරන් එන්නකෝ. නෝනා
මහත්තයා තුවාල පිටිපස්සේ වැලේ ඇති අරන් ඵලයන්. නෝනම ගිහිල්ලා දුන්නා නම් තමයි නේද හොඳ. ඒ මොකටද? නැත්තම් අපේ අම්මට වෙච්ච දේ වෙන්න පුළුවන් නෝනට. නෝනා මම තේක හැදුවා මහත්තයාට ගිහින් දෙන්න. උඹ හදුවා නම් උඹම ගෙහෙන්න එපා. මහත්තයා 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 මහත්තයාගේ තේක නෝනම ගිහින් දුන්නා නම් තමයි හොඳ. ඇයි ඒ? නැත්තම් අපේ අම්මට වෙච්ච දේ වෙන්න පුළුවන්. මේ ඔය පඬිතකන් නවත්තලා දාලා ගිහලා මිදුලතු ගාලා ඉඳ ළඟ තියෙන රෙදි ටික හොදලා දානවා. රාටු යන්න මුකුත් ගෙනාවේ නැද්ද? ඉතින් දවල් ජයසිරිත් එක්ක කඩේට ගිහ මොනාරි ගන්න තිබුණානේ. පුදුම වැඩක් නේ. මේ ටවුම මැද්දෙන් එනවාට ගෙදරට ඕන කරන බඩ ටික අරන් එන්න බැරිද? මම යන්න ඕන දෙයකට. හරි හරි කෑ ගහන්න එපා. මං ගිහින් අරන් එන්නම්. ඔය අමාරු වැඩ නෙමෙයිනේ. කන්දොස් කිරියව තමයි මට ඉවසන්න බැරි. දවස පුරාම මේ ගැයි ඉඳගෙන මම කරන වැඩ ටික ඇති. නෝනා හැමදේටම මහත්තයාට බයින්න එපා. කිව්වනම් මං කඩේට ගිහලා වල ටික අරන් එනවනේ. ජයසිරි නොදන්න දේවල් වලට කට දාන්න එපා. වංගියකුත් මං කිව්වනේ. නෝනා හැමතිස්සෙම මහත්තයාට කෑ ගහන්න ගියොත් අපේ අම්මට වෙච්ච දේ වෙන්න පුළුවන්. ඇයි? අම්මට මොකද උනේ? මට ගෙවල් වල වැඩකාරකම් කරන්න උනේ අපේ අම්මා ඉවසුවේ නැති හින්දා. තාත්තා හවසට ගෙදර ආවෙලා ඉඳලා බයිනවා. බීලාවත් බයිනවා නැතත් බයිනවා. බඩු ගෙනාවත් බයිනවා නැතත් බයිනවා. කලින් ආවත් පරක්කු වෙලා ආවත් බයිනවා. සල්ලි නොදුන්නොත් බනිනවා දුන්නොත් අඩුයි කියලාත් බනිනවා. තේ එකක් ඉල්ලුවම කුස්සියකින් හදාගෙන බොන්නේ කියනවා. බත් බෙදලා දෙන්නෙත් නැහැ බෙදාගෙන කන්න කියලා. ඉතින් තාත්තා රණ්ඩු වෙන්න ගියේ නෑ. ඒ දවසක් වැඩට ගියාම ආවේ නෑ. එදා ඉඳලා අම්මයි අපි තුන්දෙනායි තනි වුණා.
අපට කන්න අඳින්න දෙන්න අම්මා නොවින්ද දුකක් නෑ. මට ගෙවල් ගාන යන්න උනෙත් ඒකයි. නෝනත් මහත්තයාට හැමදේටම කෑ ගහන්න එපා. ජයසිරි ඇයි නෝනා? උඹ ඔය ඇත්තමද කියන්නේ? ඔව් නෝනා. වාඩි වෙලා ඉන්නකෝ මං තේ එකක් හදන්න එන්න. මේ රැට මොනවද කන්නේ? මම ෆ්‍රයිඩ් රයිස් හදන්නද?